කොහොමද මගේ යාළුවනේ? ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි ඔයාලගේ ගෙදරට ආවා. එන්නකෝ ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා අපි බලමුකෝ. ලස්සනට ඉර පායලා තිබුණු අද මට හිතුණා අපේ මිදුල තවත් ටිකක් හැද කරගන්න ඕනේ කියලා. අපේ වීඩියෝස් බලන යාළුවෝ දන්නවනේ අපේ ගේ ඉස්සරහා මේ විදිහට අඹ ගහක් තියෙනවා. කලින් දවසක මං හිතුවා අපේ දිහා තියෙන මල් පෝච්චි අර තියන්න තැනක් නැති ඒවා හැම ලස්සන එකතුවක් විදිහට මේ අඹ ගහ යටින් තියාගන්න ඕනේ කියලා. කාලයක් යනකොට මට හිතුණා දැන් මේ මල් පැල ටික එතනින් අයින් කරොත් හොඳයි කියලා. ඔයාලත් එහෙමනේ ඉතින් හැමදාම ඒකාකාරී විදිහට දකිද්දිත් අපිට චුට්ටක් විතර ඉතින් එපා වෙනවනේ. ඒ නිසා අපි අද හිතුවා මෙතන ලස්සනට ඇන්තූරියම් පැල ටිකක් හිටව ගන්න ඕනේ කියලා. ඒ ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා අපිට එවන්නකෝ කමෙන්ට් එකකින්. මොකද අඹ ගහක් යට ඇන්තූරියම් පැල ටිකක් හිටව ගත්තාම ගොඩක් ලස්සනට තියෙයි කියලා මට හිතුණා. ඇන්තූරියම් පැල හිටව ගන්නකොට අපි සාමාන්‍යයෙන් අවුව වැටෙන තැනක් තමයි තෝරගන්න ඕනේ. ඒ වගේම සිසිලස රැඳෙන තැනකුත් වෙන එක ගොඩක් වැදගත් වෙනවා. මේ විදිහට ඉතින් එතන තිබ්බ පස් ටික බුරුල් කරගෙන කොළ පොහොර ටිකක් එකතු කරගත්තා. මං වලට හැමදාම කියනවානේ අපි මල් හදනකොට කවදාවත් කෘත්‍රිම දේවල් භාවිතා කරන්නේ නැහැ. කොළ රොඩු දි รา පත් වෙච්ච පස් තමයි අපි එකතු කරන්නේ. ඉතින් වෙනද වගේම මතක් කරන්න ඕනේ අපේ වීඩියෝස් බලන ගොඩාක් යාළුවෝ අපිට ලස්සන කමෙන්ට් එවනවා. මම හැමදාම වීඩියෝ වලින් එක කියනවානේ ඇත්තටම ඒ වන අදහස් ගොඩාක් වටිනවා. ඒකට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි කියලාත් කියනවා. අද මම මේ හිටව ගන්න ඇන්තූරියම් පැලවල තැඹිලි පාට මල් හැදෙන ඒවා වගේම දම් පාට මල් හැදෙන ඒවාත් තියෙනවා. මට හිතෙනවා මෙතන මේ විදිහට මේ පැල ටික සරුවට හැදිලා මල් හැදෙනකොට ගොඩක් ලස්සනට තියේවි කියලා. ඇන්තූරියම් පැල හිටව ගන්නකොට අපි පොල් එළියම එකතු කරගන්න ඕනේ. මේ වීඩියෝ එක කරන වෙලාවේ නම් මට ඒ ටික හොයාගන්න බැරි වුණා. ඒ වුණාට ආයෙ මං එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ මල් ටික හදලා ඉවරුණාට පස්සේ මට හිතුණා මේකේ නිමාවක් ගන්න ඕනනේ අපි. මම නම් ආසාවෙන් හිටියේ සුදු පාටක් දැන් අර පාට ගාලා තියෙන ගල් එහෙම තියෙන්නේ. ඒවා ටිකක් අල්ලගන්න. ඒ වුණාට මේ වෙලාවේ ඒව තිබුණ නැති හින්දා මෙන්න මේ පැල ටික මං හිටව ගත්තා.
ඔන්න ඉතින් මෙතනම මේ විදිහට අපේ ක්‍රෝඩන් ගහක් තියෙනවා. ඒ ගහේ අතු බෙදිලා ගිය තැනක මෙන්න මේ ලස්සන පැලේ අපි තියලා තියෙනවා. නම දන්න කෙනෙක් ඉන්නවා නම් වෙනද වගේම අපිට එවන්නකෝ. ඔන්න ඉතින් මෙන්න මේ තියෙන පැලේ මං අද අපේ ගෙදර අයින් කරලා තිබ්බා පොඩි කොන්ක්‍රීට් කණුවක්. ඒක ගෙනල්ලා ඒක උඩින් මේ විදිහට ලස්සනට තියාගත්තා. ඇත්තටම ඊට පස්සේ ලස්සන පෙනුමක් ආවා කියලා මට හිතුණා. ඉතින් අද නම් අපි මේ විදිහට ගෙනාවේ පුංචි වීඩියෝ එකක්. අදත් අපේ මේ වීඩියෝ එක බලලා ඔයාලගේ වටිනා අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ වීඩියෝ එක බලලා ලයික් කරන්නත් අමතක කරන්න එපා. හැමදාමත් අපේ channel එකත් එක්ක ගොඩාක් ආදරයෙන් එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් ඉන්න.